පාඩම් කරන ඒවා මතක හිටින්නේ නැහැ. ඒ වගේම තමයි පේපර්ස් කරන්නේ කොහොමද? අංකවල පාස් පේපර්ස් එම් කරන්නේ. පේපර්ස් කරන්නේ කොහොමද? පාඩම් කරලා නැහැ. ඒ වගේම දවස් 30. ඒ වගේම තමයි අන්තිම මාසය ඇතුළත අපි කොහොමද මේ දැන් දින රිසල්ට් එක උඩ යටිකුරු කරලා හොඳ රිසල්ට් එකක් ගන්න වැඩ කරන්නේ කොහොමද? ඔයාලගේ මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාලගේ දේශපාලන විද්‍යාව විෂයට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. මේ පාලන විද්‍යාවේ ස්වභාවය, ඒ වගේම තමයි රාජ්‍ය පාඩම, ඒ වගේම තමයි මතවාද පාඩම 78 72 සොල්බරි. ඒ වගේම තමයි ආණ්ඩුක්‍රම මාදිලි පාඩම සහ ශ්‍රී ලංකාවේ අටත් විදිහට පරිවර්තනය. ඔන්න ඔය පාඩ සර්වර් දන්නේ නැති කට්ටියට පුළුවන් සබ් YouTube channel එකට ගිහින් බලන්න. සබ් ඒ කියන්නේ YouTube එකට වීඩියෝස් එහෙම දාලා තියෙනවා. ඔයාලට ඒවත් ගොඩක් වැදගත් වෙයි. මම ලින්ක් එක description box එකේ දාන්නම්. හායි ළමයි ඔයාලට කොහොමද මේ වීඩියෝ එක අරගෙන ආවේ 2026 A level වලට පොලිටිකල් සයන්ස් කරන නංගිලා මල්ලිලාට. ඉතින් ඔයාලට දැන් එක්සෑම් එක ළඟයි නේද? තව මාසයක් ඒ වගේම තමයි මාස එකමාරක් වගේ චූටි කාලයක් තමයි එක්සෑම් එකට තියෙන්නේ. ඉතින් මේ දවස් ටිකේ ඇතුළත අපි කොහොමද දේශපාලන විද්‍යාවට හොඳ රිසල්ට් එකක් ගන්න? ඒ කියන්නේ අපේ තියෙන රිසල්ට් එකට වඩා හොඳ රිසල්ට් එකක් ගන්න කොහොමද කියලා තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඒ වගේම තමයි ඔයාලා ගොඩක් මම කලින් දාපු පොලිටිකල් සයන්ස් වීඩියෝ වලට දාලා තිබ්බා. අපි කොච්චර පාඩම් කරත් පාඩම් කරන ඒවා මතක හිටින්නේ නැහැ. ඒ වගේම තමයි පේපර්ස් කරන්නේ කොහොමද? මම කියන්නේ පාස් පේපර්ස් එහෙම කරන්නේ කියලා. පේපර්ස් කරන්නේ කොහොමද? පාඩම් කරලා නැහැ. ඒ වගේම තමයි දැන් පාඩම් කරන කාලේ මදි. එහෙම කියලා එක එක ප්‍රශ්න දාලා තිබ්බා. ඉතින් එයාලට තමයි මම අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. අන්තිම දවස් 30. ඒ වගේම තමයි අන්තිම මාසය ඇතුළත අපි කොහොමද මේ දැන් දින රිසල්ට් එක උඩ යටිකුරු කරලා හොඳ රිසල්ට් එකක් ගන්න වැඩ කරන්නේ කොහොමද කියලා තමයි මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ. ඒ වගේම තමයි දවස් 30ක ප්ලෑන් එකක් වෙන තමයි මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කතා කරන්න. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම් ඔයාලා බලන්න. ඔයාලට මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාලගේ දේශපාලන විද්‍යාව විෂයට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙයි මේ විදිහට වැඩ කරොත්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලට මුලින්ම කියන්න ඕන දේ තමයි ළමයි දැන් ඔයාලා හිතනවා ඇති මේ මාසෙ තුලත් කොහොමද අපි මුළු සිලබස් එකම කවර් කරලා කොහොමද ඒකක් ගන්න කියලා නේද? ඉතින් ඔයාලට හිතන ඇති මේක බොරු වැඩක් එහෙම කියලා. නෑ. ඔයාලට මේ මාසය ඇතුළත මුළු සිලබස් එකම කවර් කරන්න කාලයක් නෑ. ඒ කියන්නේ ඔයාලට පාඩම් 15ක් තියෙනවා. මේ පාඩම් 15ම පිටුව පෙරලලා පාඩම් කරන්න කාලයක් නෑ. ඇත්ත වශයෙන්ම එහෙම කාලයක් නෑ නේද? මේ පාඩම් 15ක් තියෙනවා. ඒවත් පොඩි පාඩම් නෙමෙයි, ලොකු පාඩම් තියෙනවා, පොඩි පාඩම් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම කවර් කරන්න කාලයක් නෑ. ඒ උනාට ඔයාලට මේ මාසය ඇතුළත හොඳ රිසල්ට් එකක් ගන්නත් පුළුවන්. ඒකක් ගන්නත් පුළුවන් මේ විදිහට වැඩ කරොත්. කොහොම වැඩ කරොත්ද? ඔයාලා මේ මාසේ වගේ පොඩි කාලයක් ඇතුළත කරන්න ඕන දේ තමයි ඔයාලට අනිවාර්යෙන් වෙන පාඩම් ටික තියෙනවා නේද? ඒ කියන්නේ ඔයාලගේ පේපර් එක ගත්තම මම කලින් වීඩියෝ වලත් කරලා ඇති පේපර් එක ගත්තම ඔයාලට අනිවාර්යෙන්ම ප්‍රශ්න අහන. ඒ කියන්නේ ලියන පේපර් එකට අනිවාර්යෙන්ම ප්‍රශ්න අහන පාඩම් තියෙනවා. ඒ කියන්නේ හැමදාම මේ පාඩම් වලින් අනිවාර්යෙන්ම ප්‍රශ්නයක් අහනවා. අන්න ඒ පාඩම් ටිකට ඔයාලා හොඳට මහන්සි වෙලා යන එක තමයි මේ කාලය ඇතුළත ඔයාලා කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා ප්‍රශ්න ටික ටාගට් කරලා තමයි පාඩම් කරගෙන යන්න ඕනේ. ඉතින් ඒක තමයි මේ මාසය ඇතුළත කරන්න ඕන. ඉතින් ඔයාලට මම මේ කියන ප්ලෑන් එකට අනුව වැඩ කරගෙන යනකොට දවස් 30 ප්‍රෝග්‍රෑම් එකක් කරනවා සර් කෙනෙක්. ඉතින් ඔයාලා දන්නවත් ඇති දිල්ෂාන් කියලා සර් කෙනෙක් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. ඉතින් ඔයාලා පොලිටිකල් සයන්ස් කරනවා නම් ඔයාලට මේ දින 30 ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මම ඒ ගැනත් ඔයාලට ඉස්සරහට වීඩියෝ එකේ කියාගෙන යන්නම්. ඉතින් ඔයාලට ඒක හොඳ chance එකක් වෙයි මේ මං කියන ප්ලෑන් එකට අනුව වැඩ ටික කරගෙන යනකොට. මම ඒ ගැන ඔයාලට වීඩියෝ එකේ ඉස්සරහට කියන්නම්. ඉතින් අපි දැන් බලමුකෝ කොහොමද ඔයාලා මේ දවස් 30 වැඩ ටික කරන්න ඕනේ. ඉතින් ඔයාලට තව මාසයයිනේ තියෙන්නේ නේද? මාසය කියන්නේ සති 4යි තියෙන්නේ. ඉතින් මේ සති 4ෙන් ඔයාලා මුලින්ම සති දෙක ගන්න ඕන. ඔයාලගේ පේපර් එකට අනිවාර්යයෙන්ම ප්‍රශ්න 5කට 6කට උත්තර ලියන්න පුළුවන් පාඩම් 5ක් 6ක් බලාගෙන යන්න. ඉතින් ඔයාලා මේ මුල් සති දෙක ගන්න ඕනේ මේ පාඩම් 5 6 කොහොම හරි කවර් කරගන්න මේ මුල් සති දෙක ගන්න ඕනේ. එතනදී ඔයාලට හිතෙන්න පුළුවන් කාලය මදි. ඒ කියන්නේ සති දෙකකින් පාඩම් 5ක් 6ක් බලා ගන්න බෑ කියලා හිතෙන්න පුළුවන්. බැරි නෑ ළමයි පුළුවන්. ඔයාලට සති දෙකකින් අනිවාර්යෙන්ම ප්‍රශ්න එන පාඩම් 5ක් 6ක් බලාගෙන යන්න පුළුවන්. බැරි නෑ. මම ඔයාලට පාඩම් ටිකක් කියන්නම්. එතනදී ඔයාලට හිතෙනවා නම් ටයිම් එක මදි, පාඩම් 5ක් 6ක් බලා ගන්න වෙලාව මදි කියලා හිතෙනවා නම් ඔයාලට පුළුවන් දිල්ෂාන් සර්ගේ දවස් 30න් ඒකක් කියන, ඒ කියන්නේ පොලිටිකල් වලට දවස් 30න් ඒකක් කියන වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලට තනියෙන් මේ ටික කරගන්න බෑ කියලා හිතෙනවා නම්, ඒ වගේම තමයි පාඩම් ටික ඒ කියන්නේ බැලන්ස් කරගෙන පාඩම් කරගන්න අමාරුයි, ටයිම් එකක් මදි කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් සර්ගේ ක්ලාස් එකට ජොයින් වෙන්න. මම ඉස්සරහට වැඩිදුර තොරතුරු කියන්නම්. ඉතින් මම දැන් ඔයාලට කියන්නම් ඔයාලා අනිවාර්යෙන්ම මොන වගේ පාඩම් වලටද ඒ කියන්නේ පුරුදු වෙලා යන්න ඕනේ කියලා. ඔයාලට මේ පාඩම් ටික බලාගෙන ඉතින් අනිවාර්යෙන්ම පේපර් එකට ඒකක් ගන්න පුළුවන්. ඔයාලා බය වෙන්න. ඒ වගේම තමයි රාජ්‍ය පාඩම, ඒ වගේම තමයි මතවාද පාඩම 78 72 සොල්බරි. ඒ වගේම තමයි ආණ්ඩුක්‍රම මාදිලි පාඩම සහ ශ්‍රී ලංකාවේ අටත් විදිහට පරිවර්තනය. ඔන්න ඔය පාඩම් ටික තමයි ඔයාලා අනිවාර්යයෙන්ම බලාගෙන යන්න ඕන. ඔයාලා මේ පාඩම් ටික බලාගෙන ගියා කියන්නේ ඔයාලට ලියන පේපර් එකට ප්‍රශ්න 5ට හොඳට ලියන්න පුළුවන් මේ පාඩම් ටික බලාගෙන ගියොත්. මේ පාඩම් ටික බලාගෙන යනවා කියන්නේ ඔයාලට වෙන පාඩම් බලන්න ඕනේ නැහැ. වෙන පාඩම් බලන්න ඕනේ නැහැ කියන්නේ ඔයාලට කාලයක් නැහැනේ. මාසයයි තියෙන. ඉතින් ඔයාලට අනිත් පාඩම් ටිකත් බලාගෙන යන්න පුළුවන් නම් හොඳයි. ලියන පේපර් එකට
ඉතින් හැබැයි මම හිතනවා මාසෙකින් ඔක්කොම ඒ කියන්නේ පාඩම් 15න් බලා ගන්න කාලයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාලට මෙන්න මේ පාඩම් 6ක්. ඔව් පාඩම් 6ක් තියෙන මෙන්න මේ පාඩම් 6 බලාගෙන ගියොත් ඔයාලට අනිවාර්යයෙන්ම ඒ එකක් ළමයි ගෙදරින්ම අරගෙන යන්න පුළුවන් දෙවෙනි කොටසට. ඉතින් ඒ නිසා ඔයාලා මුලින්ම සති දෙකේ මෙන්න මේ පාඩම් ටික හොඳට බලා ගන්න. ඉතින් ඒ ටික බලාගෙන ගියොත් ඔයාලට හොඳ ඒකක් ගන්න පුළුවන්. දැන් අපි අන්තිම මාසයේ මුල් සති දෙකේ මොනවද කරන්න ඕනේ කියලා බැලුවනේ නේද? එතකොට අපි දැන් බලමු අන්තිම සති දෙකේ අපි මොනවද කරන්න ඕනේ කියලා. අන්තිම සති දෙකේ ඔයා කරන්න ඕන දේ තමයි ඒ කියන්නේ පාඩම් කරලා ප්‍රශ්න වලට උත්තර ලියන එක නෙවෙයි අපි අන්තිම සති දෙකේ කරන්න ඕන. ප්‍රශ්න බලලා ඒ කියන්නේ ප්‍රශ්න කලින් බලලා ඒවට අනුව පාඩම් කරන එක තමයි අපි අන්තිම සති දෙකේ කරන්න ඕන. මොකද අපි දැන් පාඩම් කරලා පාඩම් කරපු දේවල් මතක් කරගන්න ඕන කාලේ තමයි අන්තිම සති දෙක කියලා කියන්නේ. මොකද අපි කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ. එක්සෑම් එකට යද්දී ඒ දේවල් අමතකයි නම්. ඒ නිසා අපි අන්තිම සති දෙකේ කරන්න ඕන දේ තමයි ඒ කියන්නේ පේපර් ටිකක් අරගෙන ඒ පේපර් වල ප්‍රශ්න බලලා ඒවට අනුව ඒ වගේ තියෙන උත්තර ටික හිමි පාඩම් කරගන්න එක තමයි අපි අන්තිම සති දෙකේ කරන්න ඕන. පේපරුත් ලියන්න ඕන. හැබැයි පේපර් ලියනකට වඩා අන්තිම සති දෙකේ අපි කරන්න ඕන දේ තමයි කලින් පාඩම් කරපු දේවල් මතක් කරගන්න එක තමයි ළමයි අපි අන්තිම සති දෙකේ කරන්න ඕන දේ. ඉතින් මම දැන් මේ කියපු විදිහට ඒ කියන්නේ මම දැන් මේ කියපු විදිහට ඔයාලට දැන් වැඩ ටික කරගෙන යන්න අමාරුයි නම් ඔයාලට කොච්චර කරත් හිතෙනවා නම් අනේ මට තනියෙන් මේ පාඩම් ටික ගොඩ දාගන්න බෑ. පාඩම් කරලා මතකෙ හිටින්නේ නැහැ. මට මේ පාඩම් ටික කලින් ආවරණය වෙලා නැහැ. ඒ නිසා කොච්චර කියවුවත් මේකෙන් මොකක්ද කියන්නේ කියලා ඔළුවට යන්නේ නැහැ. කටපාඩම් කරන්නම ඕන කියලා හිතෙනවා නම් ඔයාලට ළමයි දැන් හොඳ chance එකක් ලැබිලා තියෙනවා. ඉතින් මොකක්ද ඒ chance එක? ලංකාවේ වැඩිපුරම වැඩ කරන ඔන්ලයින් දේශපාලන විද්‍යා දිල්ෂාන් සර්ගේ ක්ලාස් එකෙන් ඔයාලට හොඳ chance එකක් ලැබිලා තියෙනවා මේ අන්තිම දින 30 වැඩ කරන්න. ඒ කියන්නේ හොඳ ප්‍රෝග්‍රෑම් එකක් සර් ඔයාලා වෙනුවෙන්ම දීලා තියෙනවා. අපි බලමුකෝ ඒ ප්‍රෝග්‍රෑම් එකේ මොකක්ද සර් මේ දවස් 30 අන්තිම දවස් 30 මොන වගේ වැඩපිළිවෙලක්ද කරගෙන යන්නේ කියලා. ඉතින් ඔයාලට මේක හොඳ chance එකක් මේ විදිහට. මම දැන් කියපු plan එකට අනුව වැඩ කරගෙන යන්න ඔයාලට ඒ අවස්ථාවත් හොඳ chance එකක්. ඉතින් මම කියන්නම් ඔයාලට කොහොමද මේ අන්තිම දවස් 30 සර් මේ වැඩපිළිවෙල කරගෙන යන්නේ. ඉතින් ඔයාලා සමහරවිට දන්නේ නැති කවුද මේ දිල්ෂාන් සර් කියන්නේ කියලා. ඔයාලා සර්ව දන්නේ නැති කට්ටියට පුළුවන් සර්ගේ YouTube channel එකට ගිහින් බලන්න. සර් කියන්නේ YouTube එකට වීඩියෝස් එහෙම දාලා තියෙනවා. ඔයාලට ඒවත් ගොඩක් වැදගත් වෙයි. මම link එක description box එකේ දාන්නම්. ඉතින් ඒ වගේම තමයි ඒකට ගිහින් බලන්න පුළුවන් සර්ගේ සර් උගන්වනවා තේරෙනවද? ඒ වගේම තමයි ඔයාලට මගේ අරගෙන තියෙන පාඩම් මොනවද කියලා ඒකට ගිහින් බලන්න පුළුවන්. මම link එක දාන්නම්. ඒ වගේම තමයි ඔයාලට මේ දින 30 ඇතුළත සර් ආවරණය කරන කොටස් ටික. ඒ කියන්නේ මේ දවස් 30 වගේ ඇතුළත මොන කොටස් ටිකද ආවරණය කරන්න කියලා මම දැන් ඔයාලට කියන්නම්. ඉතින් ඔයාලට එතකොට හිතා ගන්න පුළුවන් මේ දවස් 30 ඒකට සම්බන්ධ වුණොත් ඔයාලට මේ අමාරුයි කියන කොටස් ටික කවර් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට ඔයා W මට්ටමේ ඉන්නවා වුණත් ඔයාලට ඊට වඩා උඩ මට්ටමකට යන්න පුළුවන්. මෙන්න මේ ක්ලාස් එකට ජොයින් වෙලා අන්තිම ඒ කියන්නේ අන්තිම දවස් 30 මේ විදිහට වැඩ ටික කරගෙන ගියොත්. හරි. මම දැන් ඔයාලට කියන්නම්කෝ මොනවද මේ දවස් 30 අන්තිම දවස් 30 මොනවද සර් කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් ඔයාලට එතකොට හිතා ගන්න පුළුවන් මේ ක්ලාස් එකට ජොයින් වෙනවද නැද්ද කියලා. ඉතින් ඔයාලට දිල්ෂාන් සර් දින 30න් දේශපාලන විද්‍යාවට එකක් කියන වැඩසටහනෙන් ඔයාලා වෙනුවෙන්ම කරන්න බලාපොරොත්තු වෙන දේවල් ටික තමයි සම්පූර්ණයෙන්ම විෂය නිර්දේශය ආවරණය කරනවා. ඒ වගේම තමයි විභාගයට එන්න පුළුවන් අනුමාන ප්‍රශ්න පත්‍ර 10ක් එක දිගටම සාකච්ඡා කරනවා. ඒ කියන්නේ අනුමාන ප්‍රශ්න පත්‍ර 10ක්ම සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි විභාගයට යනකම්ම සර්ගෙන් ඔයාලට විශේෂ මඟ පෙන්වීමක් හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔයාලට දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට ඒ ගැනත් සර් එක්ක කතා කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ දවස් 30 ඇතුළත සර්ගේ මේ ක්ලාස් එකට ජොයින් වුණොත් මෙන්න මේ දේවල් ටික කරගන්න පුළුවන්. ඒ නිසා ළමයි මේක ඔයාලට හම්බෙලා තියෙන හොඳ chance එකක් කියලා හිතාගෙන අදම සර්ට මැසේජ් එකක් දාන WhatsApp මම නම්බර එක දාන්නම්. ඉතින් මේ වැඩසටහන ජූලි 15 වෙනිදා ඉඳන් එක දිගට දින 30ක් තියෙනවා. මම දාන වීඩියෝස් වලට කමෙන්ට් දාන හොරු ටික ඉන්නේ. පාඩම් කරාට මතක හිටින්නේ නැහැ. මොනවද පාඩම් කරන්න මොන පාඩම්ද බලාගෙන යන්න ඕන. සිලබස් එක කවර් වෙලා නැහැ. තාම උගන්වලා නැහැ. අන්න ඒ හොරු ටික අනිවාර්යයෙන්ම මේ ක්ලාස් එකට ජොයින් වෙන්න. ඉතින් ඔයාලට ලොකු දෙයක් කරගන්න පුළුවන් මේ ක්ලාස් එකට ජොයින් වුණොත්. ඉතින් ඔයාලා ක්ලාස් එකට ජොයින් වෙනවා නම් ෆෝන් එක අරගෙන සර්ට මැසේජ් එකක් දාන්න. මෙන්න මේ නම්බරයට 070යි 359යි 65යි 90 කියන නම්බරයට මැසේජ් එකක් දාන්න දින 30 පොලිටිකල් ප්‍රෝග්‍රෑම් එක කියලා. ඉතින් එතකොට ඔයාලට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. එක දිගට වැඩ ටික කරගෙන යන්න පුළුවන් සර් එක්ක. ඉතින් ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට
සර් නොමිලේ සම්මන්ත්‍රණ එහෙම කරනවා. ඉතින් ඒවට සම්බන්ධ වෙන්න ඕන නම් මම කමෙන්ට් ඒ කියන්නේ කමෙන්ට් වල උඩින්ම පින් කරලා තියෙනවා WhatsApp group එක. ඒ කියන්නේ සර්ගේ ක්ලාස් එකේ WhatsApp group එක link එක මම දාලා තියෙනවා. ඉතින් ඔයාලට ඒකෙමුත් ගිහින් add වෙන්න පුළුවන්. නොමිලේ තියෙන සම්මන්ත්‍රණ වලට එහෙම ඒ ඔස්සේ ගිහින් ඔයාලට join වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ටික තමයි ඔයාලට කියන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට ඔයාලා අන්තිම දවස් 30 වැඩ කරොත් ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අන්තිම දවස් 30 මේ විදිහට plan කරගෙන ඔයාලට කරගෙන යන්න අමාරුයි නම් සර්ගේ මේ online දින 30න් ඒකක් කියන ඒ කියන්නේ වැඩසටහනට join වෙලා ඔයාලට සර් එක වැඩ ටික හොඳට කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට පාඩම් ටික උගන්වනවා විතරක් නෙමෙයි ඔයාලට අනුමාන පේපර් 10ක් කතා කරනවා. ළමයි අනුමාන පේපර් 10ක් කතා කරනවා කියන්නේ ඔයාලට ඉතින් හොඳට ඒ කියන්නේ ඒකක් හොඳ එකක් ගන්න පුළුවන් පොලිටිකල් වලට. අනුමාන පේපර් 10ක් කියන්නේ ලොකු දෙයක් නේද? ඉතින් එන්න ඒ ප්‍රශ්න ටික අතරේම ඔයාලට පේපර් ඒ කියන්නේ ඒ ලෙවල් වලට එන ප්‍රශ්න ටිකත් අනිවාර්යෙන්ම තියෙනවා. ඒ නිසාවත් ක්ලාස් එකට join වෙනවා නම් අනිවාර්යෙන්ම සර්ට message එකක් දාන්න. මම description box එකේ සර්ගේ නම්බරේ දාන්නම්. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට අන්තිම සතියේ ඔයාලා MCQ ටිකටත් මහන්සි වෙන්න ඕන. ඒ ඔයා එතනදී MCQ 50ක් තියෙනවා නේද? ඒ කියන්නේ MCQ ටිකුයි ආයෙ තව කෙටි ප්‍රශ්න ටිකුයි තියෙන. ඉතින් ඔයා ඒකෙන් MCQ පේපරේ ලකුණු 40කට වඩා ගත්තොත් ඔයාලට අනිවාර්යයෙන්ම ඒකක් ගන්න පුළුවන්. ඒ නිසා ඔයාලා හැමදාම උදේට එහෙම නැගිට්ටම අනිවාර්යයෙන්ම MCQ full පේපරයක් කරන්න ටයිම් එක තියාගෙන හැමදාම ඔයාලා මේ දවස් ටිකේ උදේ නැගිට ගමන්ම පාස් පේපර් එක හරි MCQ ටිකක් අරගෙන ඒ වගේ තමයි මොඩල් පේපර්ස් වල MCQ ටිකක් අරගෙන උදේම නැගිටලා ඒ කියන්නේ උදේට නැගිටින්න උදේට නැගිටලා පැය දෙකක් විතර අරගෙන ඒ ටිකත් කරගන්න ඉතින් MCQ ටිකත් ගොඩ දා ගන්න පුළුවන්. ඉතින් මෙහෙම වැඩ කරොත් ළමයි ඔයාලට ඔයාලගේ දැන් තියෙන රිසල්ට් එකෙන් උඩ රිසල්ට් එකට යන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි ඔයාලට කියන්න තියෙන්නේ. එහෙනම් අන්තිම මාසයේ මෙන්න මේ විදිහට වැඩ ටික කරගෙන යන්න ඔයාලට බය වෙන්න එපා. ඔයාලගේ බය නැති කරගන්න මුලින්ම බය වෙන්න එපා. ඉතින් අපිට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් මේ විදිහට වැඩ කරොත්.